දවසක් ඉතින් අලුත් විදිහේ ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ඉතින් අද යන්නේ දැන් අපේ ගෙවත්තේ නැත්තම් අහල පහල ඇවිදින්න යනකොට අපේ ඇස් දෙකට දැකලවත් අඳුර ගන්න මේ අඳුර ගන්න දන්නේ නැති පැලෑටි జాති තියෙනවා ඉතාමත්ම වටිනා කියන. ඉතින් අදත් ඒ වගේ පැලෑටියක් හඳුනා ගන්න තමයි අපි යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු මොනවද මේ පැලෑටිය කියලා. මේ අර පැලෑටිය තියෙන තැනට යනකොට මම දැක්ක ගෙවත්තේ වෙලා තියෙන දෙයක්. දැන් ගෙවතුව ගාව කරගන්න බැරි වුණා මේ දවස්වල රාජකාරී කටයුතු නිසා. හැබැයි පුදුම හිතන දෙයක් වෙලා තිනවා මේ බලන්න මේ තියෙන්නේ මුකුණු වෙන්න. මෙහි මුකුණු වෙන්න දාලා තිබ්බේ නැහැ. හැබැයි හිටවල තිබ්බේ මුකුණු වෙන්න උඩ අපි මේ හිටවල තිබ්බා. බඳුන් වල ඉතින් ඒ අර පොඩි මෙන්න මේ තියෙන්නේ මේ වගේ ඔයගලන්ට පේනවා ඇති මේ මුකුණු වෙන්නවල තියෙනවා මේ හරිය මෙන්න මේ තියෙන මේ වගේ ඇට තියෙනවා මේවා තමයි ගිහිල්ලා දැන් පැලවිලා වදුල වගේ හැදලා තිනවා මේවා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ගිහිල්ලා මේ බලන හැමදියා මුකුණු වෙන්න තියෙනවා මේ මොකක්ද අර ශාකේ මේ තියෙන්නේ මේ ගෙවත්ත නිකන් පැලවිලා තියෙන්නේ. මේකට කියන්නේ මොන කුරුම්බිය කියලා. ඉතින් මොන කුරුම්බිය ගොඩක් වෙලාවට මේ කැඳ වලට ගන්නවනේ. අහලා තියෙනවා මේ වගේ මැල්ලුණුත් කනවා. ඉතින් මේ මොණ්ඩ කුඩුම්බිය කියන්නේ සාමාන්‍ය අපි පොල්පලා මම හිතන්නේ පොල්පලා මේ අක්කපාන වගේ දේවල් අර ගන්න ඕනේ මුත්‍රාගල්. ඉතින් මේ මුණ්ඩ කුඩුම්බියත් මුත්‍රාගල් දී වෙන්න වකුගඩු වල ඒ වගේ මේ මුත්‍රාගල් හරි මේ වගේ ගල් හැදෙන එක ඒවා දීවිලා යන්න මේ මුණ්ඩ කුඩුම්බිය කැඳ ඉතාමත් හොඳයි. මේ මැල්ලුම් විදිහටත් මේ මලවල කනවා කියලා කියනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන රුධිරය පිරිසිදු කරන්නත් ඉතාමත්ම වැදගත් ශාකයක් තමයි මේ මොණ්ඩ කුඩුම්බිය කියන්නේ. ඉතින් මේවයි කැඳ ටිකක් හදලා බොන්න පුළුවන් නම් ඉතින් හරි වටිනවා. ඉතින් මේ වගේ ශාක ගොඩක් තියෙනවා. හැබැයි අපි මේවා ගැන දන්නේ නැහැ. දැන් පුදුම කියන්නේ මේ මුකුරු වෙන්න ගේවත්තෙම පිරීලා. ඉතින් මේ මොණ්ඩ කුඩුම්බිය කියන්නේ ඒ වගේම ශාකයක්. ඉතින් මේ ඉතින් ඒ වගේ වටින කියන දේවල් තමයි කියන්නේ. මං කිව්වා වගේ මොණ්ඩ කුඩුම්බිය කැඳ ටිකක් බොන්න පුළුවන් නම් මේ වත්තේ නිකන් හැදිලා යනවා. කැලේ නිකන් හැදිලා යනවා. සමහර විට මේවට බෙහෙත් ගහලා මේවා විනාශ කළා. දැන් හැබැයි මේකේ තියෙන ඖෂධීය ගුණේ අපේ ශරීර සෞඛ්‍ය අපේ නිරෝගීභාවය වර්ධනය කරන්න, ඒ වගේම ලෙඩ දුක් වලින් අපිව ආරක්ෂා කරන්න. ඉතින් මේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කළා. රෝගාබාධ වලට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වුණාම රෝගාබාධ වලින් තොරව අපිට ඒ මිදෙන්න හැකියාව ලබා දෙනවා. ඒ වගේම අපේ රුධිරය පිරිසිදු කරනවා. මං කිව්වා වගේ මුත්‍රාගල් හැදෙනවා වකුගඩු වල ප්‍රශ්න එනවා. ඉතින් ඒ වගේ තියෙන රෝගාබාධ පීඩ වලින් වළක්වා ගන්නත් මේ ශාකය ඉතා වැදගත්. ඒ වගේ මෙකි නොකි ගොඩක් ශාක තියෙනවා අපිට අපේ ජීවිතේ තියෙනා නොයෙකු රෝගාබාධ වලින් පීඩා වලින් බේරිලා ඉන්න පුළුවන් විදිහට ආරක්ෂාවක් ලබා දෙන ශාක. ඉතින් අපි දන්නේ නැහැ මේ ගැන. ඉතින් ගොඩක් අය දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා මගේ channel එකෙන් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. ඉතින් මේ මොණ්ඩ කුඩුම්බිය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. තව හොයලා බලන්න. ඒ වගේම නිසියාකාරව මේවා පරිභෝජනයේට ගන්නකොට නිසියාකාරව සකසා ගන්න ආකාරයත් දැනගෙන මේවා හරියාකාරව පරිභෝජනයට ගන්න නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න වස විසෙන් තොර ආහාරයකට පාර කියන මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා මේ වගේ අත්දැකීම් ලබා ගන්න. ඉතින් ගිහින් ඉන්න සුබ දවසක්. නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.